වැල්ලේ තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ අද කිව්වේ හාමුදුරුවනේ දැන් අපි පාර්සල් පාස් කරන්න යනවා. කොල්ලෝ කියන්නේ වැල්ලේ බණක් තියෙනවා හිට අනිත මාතර. ඒක විශාල කවුද සංවිධානය කරන්නේ? මං කිව්වා මං ඔරුවක් උඩ ඉඳගෙන හරි බණ කියනවා ලෑස්ති කරන්න. මේ වැල්ලේ ඉන්න අර තරුණ මහත්තුරු මේක කරන්නේ. මේ ධර්මයේ ආශ්චර්යානුභවය. තරුණයන්ට මේවා තේරෙනවා. මේවා දැනෙනවා. තරුණයෝ තේරුම් ගන්න ඕනේ. අවුරුදු 25ක් වෙනකොට සමහර කොල්ලෝ ඉන්නවා අතේ දාන්න බ්‍රේස්ලට් එකක් නෑ. අවුරුදු 25ක් යනකොට ගෙදර টয়ලට් එකේ දොරට ගහලා තියෙන රීප්ප පටි දෙකකුයි තහඩුව. කොල්ලට අවුරුදු 25. බිබු සිගරට් ගොඩනල්ල එකව කරුවා. මේ ඔය තැන් වල හැන්දෑවේ කායක ගංජා බිබි වනවත්තන්න ඕනේ. අපේ පොඩි කොල්ලෝගේ සාක්කුවල බීඩි තියෙනවා. නැච්ච නැද්ද මන්ද? සමහර කොල්ලෝ ඉන්න හාමුදුරනේ වැසිකිලි යන්නේ නැලු බීඩියක් නැත්තම් උදේ. ඒවත් මේ හොඳ තරුණයෝ වුණාම හොඳ පෙනුමක් හොඳ පෞරුෂයක් හොඳ අභිමානයක් තියෙන්න බෑ. හැමදාම හැංගිලා ඉඳලා හරියනවද නැහැ? කුඹුරු හැඩ කෙරුවත් ඒවා බොහොම ගරු ගාම්භීර විදියට කරන්න ඕන. අපි කියන්නේ සේරටම දොස්තරලා ඉංජිනේරු වෙන්න එහෙම නෙමෙයි. අර බුදුහාමුදුරුවෝ උගන්වපු කවුද මේවා කියන්නේ? බුදුරු කියන්නේ හොඳ අත්තිසුකය. අත්ත කියන සැපේ තියෙන්න ඕනේ. තරුණයන්ට තියෙන්න ඕන අම්මගේ තාත්තගේ ඉඩ කඩන් ගන්න. බලාගෙන ඉන්නත් ගොඩනගෙන්න පුළුවන් හොඳ පෞරුෂයක්. භෝග සුඛය, අනන සුඛය, අනවජ්ජනය තියෙන්න ඕන. ණය නැතිකම තියෙන්න ඕන. මෙහෙම ගොඩනගෙන කවදානම් පින්නතුනේ එක මිනිස්සයා පිටිපස්සේ ගියලා අපි හැදෙන්න